කෙනෙකුට හිතෙනවා අපි හොඳ මිනිස්සු වෙන්න ඕන. ධර්මයේ හැසිරෙන මිනිස්සු වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙන්න ඕන කියලා. එහෙම ඔබට වෙන්න ඕනේ නම් ඔබට දෙකයි කරන්න තියෙන්නේ. ගොඩාක් දේවල් කරන්න නැහැ. හොඳ මිනිහෙක් වෙන්න, ධර්මයේ පිළිපදින කෙනෙක් වෙන්න, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න ඔයාලට ගොඩාක් දේවල් කරන්න නැහැ. දෙකයි කරන්න තියෙන්නේ. මොකක්ද දන්නවද? ජීවිතේ ආගාදයට වැටෙන පහළ උප්පත්ති වලට යන ඒවා නොකර ඉන්න ඕන. ඉහළට යන දේවල් කරන්න ඕන. ඔන්න ඕක තමයි හොඳ මිනිහෙක් වෙනවා කියන්නේ. ඕක තමයි ධර්මයේ හැසිරෙනවා කියලා කියන්නේ. දැන් මම ඒක විස්තර කරනවා කතාවකින්. කතාවෙන් තමයි මේක විස්තර වෙන්නේ. හොඳට තේරෙනවා. බුද්ධ ශාසනය කියන එක ඔයාලට තේරෙන්න ගනී හදවතට. ඇයි මිහිඳු මහරහතන් වහන්සේ പ്രേතවත්තු දේශනා කළේ කියලා ඔයාලට තේරෙයි. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කෙල්ලෙක් හිටිය ගමක. ඒ ගමේට රහතුන් වැඩලා නැහැ. බණ ඇහිලා නැහැ. ඒ නිසා ඒ ගමේ හිටිය ලස්සන කෙල්ලෙක්. ඒ කෙල්ල ගොඩාක් ලස්සන උනේ කොණ්ඩේ නිසා. මේ කෙල්ලගේ කොණ්ඩේ පිරීලා මොළු පිටින්ම පහළට බිමට එනකල් කඩාගෙන වැටෙනවා. කොණ්ඩේ අත් දෙකෙන්ම අල්ලන්න ඕන. තනි අතින් කොණ්ඩේ අල්ලන්න බෑ. ඒතර කොච්චර කෙස් කලඹක්ද? ඒ කොණ්ඩේ මොහොඳු රැල්ල වගේ නැමිලා තියෙනවා. කෙස් ගහකට කෙස් ගහක් පටලවෙන්නේ නැහැ. මෙහෙම ඔළුව හොල්ලනකොට හුලඟේ පා වෙනවා කොණ්ඩේ. මේ කෙල්ල දිහා මිනිස්සු බලන්න ගත්තා. ආකර්ෂණීය වුණා. තෑගි භෝග ලැබෙන්න ගත්තා. කෙල්ල එකට ගිජු වුණා. ටික කාම ආසාව ආවා. මෙයා ජොබ් එකට පටන් ගත්තා ඇඟ විකුණන එක. දැන් මෙයා ගණිකාවා. පිරිමි වහ වැටෙනවා, වසී වෙනවා අර කොණ්ඩෙත් එක්ක. අන්දම් තියලා මල් ගොතලා ඈ කොණ්ඩේ සරසනකොට ඈ ගොඩාක් ලස්සන වුණා. පිරිමි බලන්න ගත්තා. ඈ කෙරෙහි ආකර්ෂණීය වුණා. ඈ නානකොට කොණ්ඩේ වතුරේ යනවා කියනවා කළු පාට පැදුරක් කලාලයක්. අංජන පාට කලාලයක් වතුරේ එලලා තියෙනවා වගේ කියනවා නානකොට කොණ්ඩේ වතුරේ පාවෙලා. එච්චර දිගයි කොණ්ඩේ. කොණ්ඩේ බලන්නම මිනිස්සු වෙනවා කියනවා හැංගි ඈ නාන වෙලාවට. දැන් ගමේ පිරිමි ටික අර ගුබ්බෑයේ රිංගනවා. ඊට පස්සේ මොකද උනේ? දැන් අර බවල තුන්ට මහා ගින්දර කාන්තාවන්ට අතිශයින් දුකගෙන දෙන දුක් දෙකක් තියෙන. එකක් තමයි දුවේ දරුවෙක් බිහි කරනවා කියන්නේ. එළව මෙලව පේනවා. දරුවෙක් වදනවා කියන්නේ එළව මෙලව පේනවා. ඊළඟ ඒක හැබැයි ඒ දරුවා බිහි කළාට පස්සේ ඒ දුක ඉවරයි. දවස් දෙකක් යනකොට සනීප වෙනවා. ඊළඟ දුක තමයි ගෑණියෙකුට ඉවසන්න අමාරු. තමන්ගේ මිනිහා වෙන ගෑණියෙක් ළඟට යනවා කියන එක දැන ගැනීම. ඒක ජීවිතේම පාරණ එකක්. තමන්ගේ ගෑණිට මෙච්චර වද දීමක් නැහැ පිරිමියෙක් විසින් පර අඹුවන් කරා යෑම තරම්.